මේ ඇතිවෙච්ච ෆ්ලෑෂ් එක නිසා ගෙදරක නිදාගෙන හිටිය මිනිස්සෙක් අවදි වෙන අතර එයා ඇත්තටම තාමත් දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. හැබැයි ඒ වුණත් එයා නැගිට්ටාම තීරුම් ගන්නවා රේඩියෝ එකේ කිසිම සද්දයක් නැහැ කියලා, ෆෝන් එකේ රින්ග්ස් යන්නෙත් නැහැ කියලා. කෙසේ වෙතත් එයා මේ ගැන වැඩේ හිතන්නේ නැතුව වැඩට යන සූදානම් වෙන අතර එයා තිරණය කරනවා වාහනට නැගලා මෙතනින් යනකොට ගෑස් ස්ටේෂන් එකක එයාගේ වාහනේ නවත්තනවා කියලා. හැබැයි ඒ වුණත් එයාට මෙතන වැඩ කරන එක්කෙනා කොහෙවත් සොයාගන්න බෑ. නමුත් මේ වෙලාවෙදිම කුස්සියෙන්දුමක් එනවා කියලා මෙයා දැක්ක ගමන් ඉක්මනටම කුස්සිය ගාට ගියත් මෙයා සොයාගන්නවා මෙතන තියෙන කේතලයකින් තමයි මේ දුමේ එන්නේ. හැබැයි ඒ වුණත් කේතලේ ගාව කවුරුවත් ඇත්තේ නැහැ. ඉතින් මේක නිසා සැක් පොඩ්ඩක් අවුල් ගහලා වටපිටාව පරීක්ෂා කරා. එයා දකිනවා බාත්රූම් එකේවත් කවුරුත් නැහැ කියලා. පේනවා මෙතන සම්පූර්ණ මෙහෙස්. ඒ වෙලාවෙදිම තමයි මෙයාට තීරුම් යන්නේ එයා තමන්ගේ මේ මුළු උදැසනටම තවත් කවුරුවත් මිනිසෙක් දැක්කේ නැහැ. ඉතින් ඒක නිසා සැක් තීරණය කරනවා මෙතනින් පිටත් වෙලා ගිහලා දිගටම එයාගේ වාහනේ පදවම් යනවා කියලා. ඉතින් මේ අනාතරමගදී මෙයා දකිනවා පාරේ මැද්දේ සෑම තැනකම නවත්තලා තියෙන වාහන ගොඩක් තියෙනවා කියලා. එයා ඊට පස්සේ දිගටම පරීක්ෂා කරනකොට එකපාරටම දකිනවා ගෙදරක ජනේලයක් පිටපස්සෙන් කවුරුහරි සෙලෙනවා කියලා. ඉතින් ඒක නිසා ඉක්මනටම පරීක්ෂා කරන වාහනෙන් බහලා මෙතනට ගිහිල්ලා ගෙදර දොරට තට්ටු කරා කවුරුත් ඇවිල්ලා දොර අරින්නේ නැහැ. ඉතින් මේක නිසා එයා තීරණය කරනවා ගෙදර දොර කඩා දාලා මේකට ඇතුල් වෙන්න. කවුරුත් මෙයාගේ මේ සද්දට උත්තර දෙන්නේ නැති අතර එයා ගෙදර කුස්සියට ගියාම දකිනවා මෙතන ලීක් වෙන වතුර ටැංකියකින් තමයි ගේ ඇතුලේ කවුරුහරි සෙලවෙනවා කියලා මෙයා දැක්කේ. ජැක් තමන්ට තියෙන හොඳ පුරුද්දක් නිසා මේ ටැංකිය ලීක් එක හදන අතර එයා ඊට පස්සේ නිදන කාමරයට ගියාම දකිනවා ඒ නිදන කාමරයේ ඇද මත කවුරුහරි හිටියා වගේ සලකුණක් තියෙනවා කියලා. ඒ වගේම මෙයා දකිනවා මේ පුද්ගලයා ඇත්තටම ඇද මත උදෑසන ආහාරය ගන්න ගමන් තමයි ඉඳලා තියෙන්නේ. පේනවා මේ කෑම එක සම්පූර්ණයෙන් කාලි ඉවර නැහැ. හරියට නිකන් ගෙදර අයිතිකාරයා එකපාරටම අතුරු දාන් වුණා වගේ. ජැක් දෙකින් දෙකටම එයාගේ වාහනේ පදවම් යන අතර පේනවා මෙයා පාරේ නවත්තලා තියෙන ට්‍රක් එක වදින්න නැතුව 99න් තමයි බේරෙන්නේ. ඊට පස්සේ මේ ට්‍රක් එකේ රේඩියෝ එක පාවිච්චි කරන්න උත්සාහ කරාත් ඒකෙනුත් කිසිම සද්දයක් එන්නේ නැහැ. මේ මුළු ප්‍රදේශයෙන්ම හුලං හමන සද්දේ විතරයි එන්නේ. ජැක් නගරයට ගිහලා මේක තුළ පරීක්ෂා කරත් මේක හිස් බවකින් සම්පූර්ණයෙන් වැහිලා ගිහලා. ඒ වගේම මෙයා මේ ළඟ ගින්නක් දැල්ලෙනවා කියලා දකින අතර ඉක්මනට මේ මොකද උනේ කියලා බලන්න මෙතනින් දුවන් යනකොට සොයාගන්නවා එයාප්ලේන් එක කණන් වැටිලා ඒක සම්පූර්ණයෙන් විනාශ වෙලා. හැබැයි වුණත් මෙයා මේක පරීක්ෂා කරද්දී තේරුම් ගන්නවා ඒ සීට්ස් වල කවුරුත් මිනිසුන් ඉඳලා නැහැ. මෙයා දැන් මේක ගැන කල්පනා කරනකොට යාට තේරුම් ගන්න පටන් ගන්නවා මිනිසුන් ඒ වගේම ජීවත් වෙන සෑම සත්වයක්ම ඔරලෝසුවේ ටික් ටික් සද්ද මැද්දේ අවකාශයේ අතුරුදහන් වෙලා. ඊට පස්සේ ජැක් තීරණය කරනවා වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා එයා වැඩ කරපු ලැබ් එකට යනවා කියලා. පුදුම සහගත විදිහට එයා දකිනවා තමන් ජොබ් එකෙන් යන්න කලින් තිබ්බ වගේම තමයි ඇත්තටම තාමත් මෙතන තියෙන්නේ. ලැබ් එකේ මැෂින් ඔක්කොම වැඩ කරත් එයා තීරුම් ගන්නවා ලෝකයන්ත් ලැබ්ස් අතර කිසිම කමියුනිකේෂන් එකක් නැහැ කියලා. ඒ වගේම මොනිටර් එකේ තියෙන මැසේජ් එකෙන් කියන්නේ ඔපරේෂන් ෆ්ලෑෂ් එක සම්පූර්ණයි. ඊට පස්සේ ආ කන්ට්‍රෝල් පැනල් එක ගාව තමන්ගේ බොස් ඉන්නවා කියලා දැකලා ගොඩක් සතුටටපත් වෙලා මෙයා ගාට දුවන් ගියත් එයා මෙයා ගුරේ සැල්ලුව ගමන් සොයා ගන්නවා තමන්ගේ බොසුත් මිය ගිහිල්ලා ඉන්නේ. මේ වෙලාවෙදිම විකිරණශීලීතාවය ගැන අනතුරු වගවන්න ලැබ් එකේ සෑම තැනකම එලාම් නාද වෙන්න පටන් අරන්. ඒ කියන්නේ ලැබ් එක ටිකෙන් ටික රේඩියෝ ඇක්ටිව් වෙනවා. මේ විකිරණශීලී මට්ටම ගොඩක් ඉක්මනට මෙහෙර යන නිසා ජැක්ට තේරුම් යනවා මේගොල්ලෝ උත්සාහ කරපු එක්ස්පෙරිමන්ට් එක ඇත්තටම අසාර්ථකයි. ඉතින් ඒක නිසා මෙයාට සිද්ධ වෙනවා රේඩියේෂන් එක ලෙවල් එක ගොඩක් වැඩි වෙන්න කලින්